මේ අම්මලාට තාත්තලාට කේන්ති ගියා නම් කේන්ති ගියා අපි කරපු වැරදි වලට අනුන් කරපු වැරදි වලට. අවදාවත් ගෙදර ඉන්නකොට අපි අද පිගානක් විතරට අපිට කේන්ති යනවද? සද්දෙරුම් නැත්නම් හිමීට කටු විසි කරනවා මිසක්. අපි ශාලේ ඉන්නකොට කුස්සිය පැත්තේ මොකක් හරි බින්දුනොත් එහෙම කුස්සියට යන්නෙම බින්දා ගියා ගන්න නෙමෙයි. පින්නත් අපි ඩග්ගාලා විශ්වනා මොනටද? අනුන් කරන වැරදි වලට. ජීවිතේ සැප සතුට තීරණය කරන්නේ අපි මත තීරණය කරන්නේ. ජීවිතේ සැප සතුට බුද්ධි විදියට අපි ලද දේවල් වලින් විතරයි. කවදාවත් මේ ආත්මෙ පිණුතුනේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න විතරයි පුළුවන්. ආසාවන් කියන ඒවා කෙලවරක් කරන්න බෑ. මිනිස්සුන්ගේ ආශාවන් නැති වෙන්න මනුන්ට පෙන්නීමත් එක්ක. ඒ හින්දා ටිකක් ඔය පෙන්නන එක නවත්තලා අපි බුද්ධි විදියට පටන් ගත්තා.